මම දැන් ඇවිල්ලා ඉන්නේ මේ අපේ මගේ ඇඳුම ගන්න කට්ටිය ඉන්න ඇතුලේ කමන්නේ ෂේප් එක ගියා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් එහෙම මේ පුළුවන් වුණොත්. ගියා. Hey guys, කොහමද මම මේ යනවා දැන් මගේ බර්ත්ඩේ ෂූට් එකක් කරන්න කියලා මං හිතුවේ. මේ එහෙම ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ කරන්න ඕනෙමයි කියලා එහෙම හිතුවෙත් නැහැ. ඒත් පස්සේ හිතුණා ටයිම් එකක් තියෙන එකේ බර්ත්ඩේ ෂූට් එකක් කරලා දාන්න කියලා. තාම අයිඩියා නැහැ කොහොමද කස්ටියුම් එකක් දඳින්නේ එහෙම අයිඩියා නැහැ. මම දැන් යනවා පුබුදු ටේලර්ස් ගාවට අපේ පුබුදු අයියා ගාවට පිළියන්දල. එයා ගාවට ගිහිල්ලා බලමු කස්ටියුම් එකක් මොකක් හරි මට සෙට් එකක් තිබ්බොත් එහෙමයි නැත්තම් ඕකේ. අද දැන් උදේ දැන් ටයිම් එක ඇති මම හිතන්නේ 10 මාට. ඔව් 10 මාට වගේ ඇති. මම 10යි කාලට වගේ තමයි ගෙදරින් එළියට ආවේ. අද දෙසැම්බර් 10 හෝ 9 මට මතක නෑ යන්නේ හරියට දිනේ. බර්ත්ඩේ එක තියන්නේ ඊළඟ සතියේ. Oh my god! Wow! ඊළඟ සතියේ. ඔව් මතක නෑ. ඊළඟ සතියේ වෙන්න ඕනේ 21 නේ. දෙසැම්බර් 21. යම් එහෙනම් පුබුදු ටේලර්ස් එකට ගිහිල්ලා බලමු. Hey guys, welcome back to my YouTube channel. මේ vlog එක ටිකක් ගේන්න පරක් වුණාට sorry guys. මොකද මේ පොඩ්ඩක් edit කරන්න මට වෙලා ගියා, පොඩ්ඩක් busy වුණා. කමක් නැහැ දැන් මම ඔයගලන්ට ගෙනාවනේ. මුලින්ම මගේ මේ birthday එකට මගේ පොඩ්ඩක් costume එකක් තිබ්බ. ඒ ඇඳුම පොඩ්ඩක් මගේ ඔළුවේ තිබ්බ විදිහට මේ එකක් තිබ්බ බැලුවේ නෑ. නෙමෙයි. බැලුවා තිබ්බේ නෑ. මේ ඊට පස්සේ මේ අයියා කිව්වා මගේ ඔළුවේ ඩිසයින් එකක් තියෙනවා නම් කියන්න. එයාම අහලා දෙන්නම් කියලා. දැන් ඔය එකට තමයි පොඩ්ඩක් හරව මේ මැෂින් එකත් මම ඔය මේ බයිත් හිටියේ මගේ මේ බඩ ඇවිල්ලා මහත් වෙලා දන්නෙත් නැහැ කියලා පොඩ්ඩක් ආපු ගමන් නැත්තම් මහත් වෙනවා. ඊට පස්සේ ඔන්න ඔතන මේ පොඩ්ඩක් අක්කා හිටියා මම අක්කට පොඩ්ඩක් හැමදාම පොඩ්ඩක් අවුස්සලා එනවා. දන්නේ මම බයින්න බේ. අරක හරියට හරියන්නේ. ඉරදර කොල්ලක් දෙන්න දිගට පව වෙලා. හම්බෝ පුදුම සෙනගක් හිටියේ බදනම් මම මේ ගියපු දවසේ මන් දන්නේ නැකත් දවසක්ද දන්නෙත් නැහැ. පුදුම සෙනගක් කට්ටිය එනවා ඩිසයින්ස් කරගන්න. ඩිසෙම්බර් මාසෙනේ කොහමත් පොඩ්ඩක් ඔය ෆන්ක්ෂන්ස් තියෙනවා පාටි තියෙනවා ඒකින්ද වෙන්නේ නැති. හම්බෝ මන් දන්නේ කට්ටිය යනකම් ඉඳලා කොහම හරි අයියව පොඩ්ඩක් අල්ලගෙන තමයි ඩිමෝ කොට ඩිසයින් කරගන්නේ. තාමත් කට්ටිය එනවා මේ මම ෂේප් එක ඊට පස්සේ කාර් එකට නැගලා ගෙදර ආවා. මේ විශේෂ වැඩ නම් මුකුත් නැහැ. ටක් ගාලා ගෙදර ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් නිදාගත්තා. හම්බෝ පුදුම සෙනගක් හිටියේ මන් දන්නේ ෂොප් එකේ පුබුදු අයියා ගාව. හිටියා හැන වෙලාවක් අයියත් එළියට ගිහිල්ලා මං හිටියා අයියා නකන් ටිකක් කියලා. ඉන්න මම දන්නේ මේ නැකත් දවසක්ද කොහෙද මේ සතියේ පුදුම ක්‍රවුඩ් එකක්. කොහොම හරි අයියා මගේ මෙෂර්මන්ට්ස් ගත්තා. චරපර අයියා මගේ මෙෂර්මන්ට්ස් ගත්තා. ලස්සන ඇඳුමක් මහලා දෙන්නම් කියලා. ඊළඟ සතියේ කොහොම හරි බර්ත්ඩේ එක තියෙන්නේ. මේ සතියේ තමයි මං ඉල්ලුවේ මට පුළුවන් නම් අයියා කරලා දෙන්න ඉක්මනට කියලා. අයියා කිව්වා හරි කරලා දෙන්නම් කියලා. එහෙනම් අපි ඇඳුම ගන්න යන දවසට හම්බෙමු. හායි මේ මම යනවා. මම අර එදා දුන්නනේ මේ
අපේ බුදු අයියට මගේ බර්ත්ඩේ ෂූට් එකට අඳින්න ඇඳුම මහන්න දුන්නනේ මම. ඒක දැන් මම මේ ගන්න යනවා මට එන්න කියලා කිව්වා. මල්ලි ලෑස්ති කියලා කිව්වා. මම දැන් ගන්න යනවා. බලමු මට ෂූ එකක් තියෙන ලස්සනට තියෙයි කියලා. එහෙනම් මම අහන්නම හිටියේ මේ දෙසැම්බර් මාසේ ස්කූල්ස් පටන් ගත්තද? සමහර අපි යන කාලේ නම් මේ දෙසැම්බර් කියන්නේ දෙසැම්බර් මාසෙම නිවාඩුයි. මේ කාටුන් බලනවා ඉස්සර. දැන් මේ දෙසැම්බර් මන්ද කට්ටිය මේ පොඩි ළමයි ටිකක් කොල්ලෝ කෙල්ලෝ ටිකක් මේ ඉස්කෝලේ එල්ල දැන් යන ගමන්. ආර ජනවාරි නෙමෙයිද අය අලුත් බැච් එක පටන් ගන්න. අනේ කමන්නේ. ඒ කාලෙකින් දැන් එන්නේ නෑනේ. ලල්ලා. ඔබ එක්ස්ප්ලේන් 1 week later. මං ආව සැලුන් එකට. දෙමාව තාම මේ බිම කනවා. පේනම් කොණ්ඩේ හදලම වැඩේ පටන් ගමු. අපි යන් ලොකේෂන් එකටද? The next day. සොරි ගායිස් මට බර්ත්ඩේ ෂූට් එකේ වීඩියෝස් මුකුත්ම ගන්න බැරි වෙලා මන් දන්නේ මට ඇයි අමතකුණේ කියලා. කමක් නැහැ මං හිතන්නේ ඕගොල්ලෝ ෆොටෝස් එහෙමෙන් දකින්න ඇති. thank you so much ඕගොල්ලෝ ගොඩාක් මට විශ් කරලා තිබ්බා. thank you so much. ඊට පස්සේ මම ඊළඟ දවසේ උදේම පන්සලට ගිහිල්ලා අම්මත් එක්කම ඊට පස්සේ චර්ච් එකටත් ගියා. චර්ච් එකෙත් ලස්සනට ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් දාලා තිබ්බා. මාරම ලස්සනයි. ක්‍රිස්මස් ට්‍රී එකක් තිබ්බා ලොකු. මෙයාට හම්බෙලා අරයට දුන්නා. Hey guys, good morning. අද දෙසැම්බර් 27. ඒ කියන්නේ දැන් මේ අවුරුද්දත් ටික ඉවරෙන්න යන්නේ. I am excited. අද මම යනවා කමර්ෂල් එකක් ෂූට් කරන්න. TV කමර්ෂල් එකක්. දැන් වෙලා ඇති පාන්දර 3:45 විතර. දෝදු වගේ ෂාව එකක් දාගත්ත නැත්තම් නිදිමතයිනේ. මොකද මේ vlog එකේම මගේ බර්ත්ඩේ එකට කරපු ෆොටෝ ෂූට් එක එහෙම මෙහෙම පොඩ්ඩක් මම දාලා තියෙයි. අනේ ඕගොල්ලන්ට ගොඩාක් ආදරේ. මං වෙනුවෙන් පොඩි හරි වෙලාවක් ඕගොල්ලන්ගේ වෙලාවෙන් වැය කළා. මං වෙනුවෙන් මට විශ් කරලා තිබ්බා. මගේ බර්ත්ඩේ එකට thank you so much. මං ඒගොල්ලන්ට ගොඩාක් ආදරේ. එහෙනම් තව ටිකකින් ට්‍රාන්ස්පෝර්ට් එක එනවා. අපි යන් ලොකේෂන් එකට ගිහලා හම්බෙමු. Right now, stand by. Stand by, Gabu. Let's go down, son. මං ඉතින් ලොකුවට වීඩියෝස් මුකුත් ගත්තේ නැහැ. ඔය කමර්ෂල් එකේ චූටි පොඩ්ඩක් ගත්තේදී ඕගලන්ට පෙන්වන්න ඕන හින්දා. මායි දෙන්වන් අයියයි තමයි ඔය කමර්ෂල් එකේ ඉන්නේ. ඕගලන්ට ඊළඟ අවුරුද්දේදී මුල මැද වගේ බලා ගන්න පුළුවන්. හරියටම මොකද්ද කමර්ෂල් එක කියලා දැක්කොත් මටත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ජීවිතේ මාගේ වේදනා පාවෙලා මාගෙන් මිදු
දුකානද මසාල කොත්තු ෆෑන් දෙකු කොත්තු ෆෑන් ඒක තමයි අර වයිරල් වුණ on 076-6999-9999 by Euro Motors. Invest in Alliance Finance fixed deposits. සූම් කළ වෙන්න මේක තමයි අර වයිරල් චිකන් චීස් කොත්තු ගල් හයි චිකන් කැල්ලක් තියෙනවා. බලමු මේ ඇත්තම කියනවා වගේ රහයි චිකන් අතින්ම ගන්න හැඳි නෑ ඇඳි නෑ ෆුල් සිවිල්. ෆස්ට් ඉම්ප්‍රෙෂන් කෝ ඕල්ලත් ඇවිලා කන්න වැල්ලත් රිකෝන් එක ස්පොන්ස නෙමෙයි ඇත්තම රහ එන කාලෙකින් කොත්තුවක් කන්නේ කන්න ඕන කියලා හිතුවා දෙන්නම ගිහලා ගත්තා ඇත්තම රහයි මම කොත්තුව කරා හම්බෙ කමර්ෂල් එකත් ෂූට් කරලා ඉවරලා රෑට මම පොඩ ප්ලෑන් කරා මූවි එකක් බලන්න යන්න කියලා මම මගේ ඉස්කෝලේ යාළුවත් එක්ක මගේ ඉස්සර කලින් හිටපු ඉස්කෝලේ යාළුවත් එක්ක තමයි අපි ගියා ඇවටා ෆිල්ම් එක බලන්න. බලපු නැති කට්ටිය ඉන්නවා නම් බලන්න ෆිල්ම් එක සුපිරි මාරම ලස්සනයි මාර ලස්සනයි ෆිල්ම් එක. බලපු නැති කට්ටිය ඉන්නවා නම් ගිහලා බලන්න. එහෙනම් ගයිස් හැමෝන්ටම මෙරි ක්‍රිස්මස් ඇන්ඩ් හැපි නිව් ඉයර්. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඊයේ මට vlog එක මම මේ නැවිලින් ඊයේ මට vlog එක කරන්න බැරි වුණා. එද්දි පොඩ පාන්දුරුණා ෆිල්ම් එක මාර දිගයි පැතුණා. ඒකින්ද ඇවිල්ලා වොෂ් එක දාලා ඩක් ගාලා නිදාගත්තා. ඒකින්ද අද වීඩියෝ එක එන් කරනවා. එහෙනම් මේ vlog එක මේ vlog එක දිගටම බලපු හැමෝන්ටම thank you. බලමු ඊළඟ අවුරුද්දේ 2026 මොනවාද එක්ස්පීරියන්ස් කරන්න වෙන්නේ තියෙන්නේ කියලා මේ ලයිෆ් එකේ. එහෙනම් මම විශ් කරනවා ඔයගොල්ලන්ගේ dreams goals ඔක්කොම achieve කරන්න පුළුවන් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම විශ් කරනවා. එහෙනම් අපි ඊළඟ අවුරුද්දේදී අලුත් vlog එකකින් හම්බෙමු. එහෙනම් හැමෝන්ටම ජය වේවා. bye happy new year.